ඔබේ ව්‍යාපාරය හැමදාම එකම තැනද? නැත්නම් ඔබ කොතරම් වියදම් කරත් ඔබ කොතරම් ආයෝජනය කරත් ඔබේ ව්‍යාපාරයේ දියුණුවක් වෙන්නේ නැද්ද? අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ව්‍යාපාරයට ඔබේ ග්‍රහ පිහිටීම කොයි විදිහට බලපානවද කියන එක ගැන. බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි ව්‍යාපාර හැමදාම එකම තැනයි තියෙන්නේ. කොච්චර දුරට ආයෝජනය කරත් ඒ ආයෝජන වල සාර්ථක ප්‍රතිඵල එනවා අඩුයි කියන එක. යම් කාලවලදී ඒ කියන ව්‍යාපාරය පටන් ගත්ත කාලවලදී ඉතා හොඳට බිස්නස් දීලා යම් කාලයක් ගත වුණාට පස්සේ ඒ ව්‍යාපාර අඩුවීමක් තියෙනවායි කියන එක දෙයක් තමයි ප්‍රධාන වශයෙන් බලපානවා මේ කාරණාවට. ඔබ ව්‍යාපාරය තෝරගන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ ඔබ කරන ව්‍යාපාරය ඔබ වෙනදාම් කරන භාණ්ඩ හෝ සේවාව කොයිතරම් දුරට ඔබේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම හා සම්බන්ධ වෙනවද කියන එක. තේරෙන විදිහට කිව්වොත් ඒ ව්‍යාපාරයට ඔබ කොතරම් දුරට අනුගත වෙලා තියෙනවද කියන එක. ඉතින් මේක ප්‍රධාන දෙයක් නේ. බොහෝ දෙනෙක්ගේ ව්‍යාපාරයක් හා සම්බන්ධව අපි කතා කරද්දී කේන්දරේ 10 වෙන්න හෝ 11 වෙන්න අපි බලලා කියන්න පුළුවන් එයාට මෙන්න මේ ව්‍යාපාරය ඉතා හොඳයි කියලා. මම මේ කියන්නේ එයා ඒ දේම කරන්න ඕනයි වෙන දේවල් කරයි කියලා අසාර්ථක වෙනවයි කියන එකයි නෙමෙයි. නමුත් අපේ ජීවිතේට අපේ දෛවයට ගැළපෙන හොඳම දේ අපි තෝරගන්න පුළුවන් නම් ඒ තුළ වැඩි ආදායමක් වැඩි වර්ධනයක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මේ ගැන අපි විශේෂ අවධානයක් දක්වන්න ඕනේ. මෙතනදී විශේෂයෙන්ම කේන්දරයේ 10 වෙන්න බලලා විවිධ ග්‍රහ පිහිටීම් ඔස්සේ ඔයාට ගැළපෙන ව්‍යාපාරය මොකක්ද කියන එක ඇත්තටම බලන්න පුළුවන් නම් ඒ තුළ ඔයාට ලොකු සාර්ථකත්වයක් බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට චන්ද්‍රයා 10 වෙන්නේ තැන්පත් වෙලා ඉන්නවා නම් ඔහුට වෙනදාමක් සිද්ධ කරනවා නම් නැත්නම් ව්‍යාපාරයක් සිද්ධ කරනවා නම් මෙතනදී ඉතා වැදගත් වෙන්නේ ජලය සම්බන්ධ ව්‍යාපාර කරනවා නම් ලොකු ප්‍රතිඵලයක් ලොකු සාර්ථකත්වයක් ගන්න පුළුවන්. ඒකම අධික වෙළඳාම් හා සම්බන්ධ දේවල් ඒත් එක්කම අපි ඔය ඔන්ලයින් හරහා සිද්ධ කරන විවිධ ප්ලැට්ෆෝම් හරහා සිද්ධ කරන ව්‍යාපාර කටයුතු වගේ දේවල් වල ලැබීම වැඩිපුරම තියෙනවා. සෙනසුරුගේ සම්බන්ධතාවයක් 10 වෙන්න හරහා තියෙනවා නම් බොහෝ දුරට වෙහෙස මහන්සි වෙලා කරන කටයුතු. එහෙමත් නැත්නම් ශාස්ත්‍රීය වශයෙන් සංස්කෘතික වශයෙන් කරන ව්‍යාපාර හා සම්බන්ධ දේවල්. තවත් අපි විශේෂයෙන්ම සඳහන් කරනවා ගොවිතැන හා සම්බන්ධ දේවල්. විශේෂයෙන්ම ලැබීමක් විදිහට පවතිනවා. ඉතින් සෙනසුරු 10 වෙන්න ඉන්න කෙනෙක් ඔය වගේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙනවා නම් වඩා හොඳයි. අනිත් එක ඉදිකිරීම හා සම්බන්ධව විශේෂයෙන්ම අපි කියමු සේවා සම්බන්ධ ආයතනයක් පවත්වාගෙන යන්න සෙනසුරු සම්බන්ධ වෙනවා නම් ඉතා ඵලදායී වෙනවා. ඉතින් මේ වගේ විවිධ ග්‍රහයන්ගේ බලපෑම් මත Tamanට උරුම Tamanට ලැබීමක් තියෙන රැකී ආරක්ෂා ව්‍යාපාර ස්ථාන දෙනවා. සමහර වෙලාවට අපි ඔය කිසිම දෙයක් ගන්න නැතුව අපි කරන වෘත්තියේ ඇත්තට මේ ලැබීමක් තියෙන දෙයක් තමයි. අපි කොහෙන් හරි කැරකිලා ඇවිල්ලා එතෙන්ටම සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒකේ අපිට ලොකු ගැටලුවක් නැහැ. හැබැයි අපි කරන ව්‍යාපාරයේ කොයි විදිහේ කොයි ප්‍රොඩක්ට් එකක් අපි වර්ධනය කරන්න ඕනද කියන එක ඇත්තටම කේන්දරය හරහා අපිට යම් අයිඩියා එකක් ගන්න පුළුවන්. දෙවැනියට වැදගත් සාධකය තමයි අර්ථ වශයෙන්ම කතා කරොත් ආයෝජන ගැන. අපි ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී ඒ ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනයක් සිද්ධ කරනවා. පළවෙනි අධීරයේදී ඊට පස්සේ නැවත යම් අවස්ථාවලදී මෙන්න මේ කරන ආයෝජන සුදුසු කාලේ සුදුසු විදිහට කරන්න ඕන. ඒක අපි කේන්දරය ගැන පැත්තකින් තිබ්බොත් අපේ තියෙන සමාජ තත්ත්වය සහ ආර්ථිකමය තත්ත්වය මත අපි කල්පනා කරලා බලන්නත් ඕන. ඒක වෙනමම කාර්යකාවක්. හැබැයි මෙතනදී අපි අපේ කේන්ද්‍රය හරහා සම්බන්ධව ගත්තාම අපිට ඵලදායී තියෙන කාලය මොකක්ද කියන එක අඳුනගෙන කටයුතු කරන්න ඕන. ලේසියෙන්ම කියනවා නම් අපල කාලවල තියෙනවද කියලා බලලා හරියට ඵලදායී කාලවල වල කරන්න ඕන. උදාහරණයක් විදිහට තමන්ගේ කේන්දරයේ ගුරු මහදශාවක්, ගුරුගේ අතුරුදශාවක්, කුජගේ මහදශාවක්, කුජගේ අතුරුදශාවක් වගේ ඇවිත් තියෙනවා නම් ඔන්න ඒ කාලේ ආයෝජනයක් කරන්න හොඳ කාලයක්. ඒත් එක්කම අපේ කේන්දරේ 2 වෙන්න, 4 වෙන්න, 10 වෙන්න, 11 වෙන්න, 7 වෙන්න වගේ මුල් වෙලා හොඳ ග්‍රහ පිහිටීමක් තියෙනවා නම් එතනදී පැහැදිලිවම ව්‍යාපාර ස්ථානය දියුණු කරන්න අවශ්‍ය කරන ආයෝජන කරන්න පුළුවන්. මේක එකක් කරුණක් නෙමෙයි, කරුණු කීපයක් කේන්දරය හරහා බලන්න ඕනේ. ඒ කාරණා බලලා තමයි තීරණයක් ගන්න ඕනේ. අනිත් එක තමයි සෙනසුරු ඒ රාෂ්ට්‍ර. සමහර සෙනසුරු කාලවල අපිට ආරම්භ වෙනවා ඒ රාෂ්ට්‍රක වශයෙන් හෝ දශාමය වශයෙන්. ඒ කාලවල කොතරම් ව්‍යාපාර අපි ආයෝජනය කරත් වර්ධනය වෙන්නේ නැහැ. ව්‍යාපාර විතරක් නෙමෙයි විවාහ ජීවිතයේ සමහර දේවල් සමහර අධ්‍යාපනික කරුණු කාරණා ඕනම දෙයක් එහෙම සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ හින්දා අන්න ඒ වගේ නිසි කාලවල් බලලා අපි ඒ දේ කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගුරුගේ කාලයක් ආවට පස්සේ අපි කොයි විදිහට ආයෝජනය කරත් එහි ප්‍රතිඵල ඇත්තටම පවතිනවා. මොකද ඒ කාලය හොඳයි. කැරකිලා අර අපි කියන්නේ බඹරේ වැල්ලෙත් කැරගෙන කාලයක් වගේ කාල සීමාවක්. ඉතින් ඒ හින්දා අපි ඒක හරි බුද්ධිය අපි ව්‍යාපාරමය දැනුම ඒ හරි
තාක්ෂණික ක්‍රමවේද සියල්ල එකට අරගෙන අපේ තියෙන ග්‍රහ පීඨීමේ හොඳ කාලයක් අරගෙන අපි ව්‍යාපාරයට ආයෝජනය කරොත් ඇත්තට මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හින්දා මේ දෙවනි සාධකයේ ඊටාම වැදගත් වෙනවා අපේ ව්‍යාපාරයේ තියෙන දෙයට ඉහළට අරගෙන යන්න. තුන්වෙනි වැදගත් සාධකය තමයි අපේ ව්‍යාපාරයක් ගත කරගෙන යද්දී අපිට බලපාන අපේ ජීවිතයේ යම් කඩාවැටීම් හා සම්බන්ධ කාරණාවක්. බොහෝ දුරට අපේ ජීවිතයේ යම් කඩාවැටීම්, ප්‍රශ්න කරදර, මානසික පීඩා, වෙහෙසකරතා එන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ අපේට බලපාන යම් අපල කාලවල හරහා අපි ගමන් කරත්. අපි උත්සාහය, මහන්සිය, කැපවීම මේ හැමදේම තුල අපිට යම්කිසි අපල කාලයක් ආපුවාම අපි එකතන පල්වීමක් සිද්ධ වෙනවා. අපේ ජීවිතේ ඉස්සරහට යන්නේ නැහැ. ඔය සමහර මිනිස්සු කොයි විදියට ධනාත්මක දේවල් ගැන කතා කරත් මේ කාරණේ තුල අපිව පහත ඇදගෙන සිටිනවා. මොකද ඒක ඇවිල්ලා අමුතු මැජික් එකක් නෙමෙයි. අපේ ජීවිතේ අපේ කර්මය බලපාන ආකාරය. මොකද මේ කර්මය බොරු කියන්න කිසි කෙනෙකුට බෑ. මොකද අපේ ජීවිතේ යම් කාලවල් තියෙනවා කර්මයට අනුවම සිද්ධ වෙන. ඒක බුදුදහමේ උනත් සඳහන් වෙනවා. අපි පෙර ආත්මවල හෝ වේවා මීට කලින් කාල සීමාවල හෝ වේවා කරපු කියපු දේවල් වල බලපෑම් ගෙවෙන කාලයක් තමයි මේ කර්මය ගෙවෙන කාලයක් කියලා කියන්නේ. ඒකට අපි නක්ෂත්‍රයේදී කියන්නේ සෙනසුරු අපල කාලයක් කියලා. අපේ සෙනසුරු අපල ගැන කතා කරන පැහැදිලි වීඩියෝවක් මම වෙනම සාකච්ඡා කරලා තියෙනවා. ඒක හා සම්බන්ධ විස්තර පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේදී දාලා ඇති. ඒක අරගෙන චුට්ටක් ඒ සෙනසුරු අපල හා සම්බන්ධ තත්ත්වයක්, ඔය කර්මය හා සම්බන්ධ තත්ත්වයක් ගැන යම් අධ්‍යයනයක් කරන්න. අපේ ජීවිතයේ යම් අපල කාලයක් ආපුවාම ඒ අපල කාලයට මුහුණ දෙන ආකාරය හා සම්බන්ධයෙන් අපේ ව්‍යාපාරය කොයි විදිහට වර්ධනය වේද, පසුබෑමක් වේද කියන එක තීරණය වෙනවා. මෙතනදී විශේෂයෙන් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් හා සම්බන්ධයෙන් තමයි බලපවත්වන්නේ. ඉතින් ඒ හින්දා මේ ගැන විශේෂයෙන්ම අපි අවබෝධයෙන් යුතුව කටයුතු කාරණා සිද්ධ කරන්න ඕන. හවුල් ව්‍යාපාරයක් නම් සමහර විට මේක මීට වඩා වෙනස් වෙන්න පුළුවන් මැනේජ්මන්ට් එකේ යම් තීරණ හරහා. අපි හවුල් ව්‍යාපාරවලට ග්‍රහ පීඨීම කොහොමද කියන එකත් ඉදිරි වීඩියෝ එකදී අපි කතා කරමු. දැනට අපේ මේ තනි පුද්ගල ව්‍යාපාරය තුළ මේ අපල කාලයක් ආපුවාම අපි හෙමින් සීරුවේ පසුබෑමක් අරගෙන කල්යල් බලලා හරි කාලය ආවට පස්සේ එතනින් එහාට කරන්න ඕන කාරණා සිද්ධ කරන්න ඕන. ඒක බොහොම වැදගත් කාරණාවක්. මම මේ කිව්ව අවස්ථා තුන ඔලුවට අරගෙන තමන්ගේ ව්‍යාපාරයේ කොයි මට්ටමේද තියෙන්නේ කියලා හඳුනගෙන තමන්ට කරන්න පුළුවන් හොඳම ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා හඳුනගෙන හොඳම සේවාව මොකක්ද කියලා තමන්ට ලබා දෙන්න පුළුවන් හඳුනගෙන ඒකට අනුව කටයුතු කාරණා කරොත් පැහැදිලි දියුණුවකට තමන්ගේ ව්‍යාපාරය ක්‍රමානුකූලව අරන් යන්න පුළුවන්. මම මේ කියන්නේ හදිසි ඉක්මන් දියුණුවක් නෙමෙයි, මටවත් බෑ එහෙම කරන්න. නමුත් හරි කාලය තුලදී හරියට අර වොරන් බෆට්ගේ ජීවිතයේ දියුණුව වගේ හරි කාලයේදී ඉතා උපරිම හොඳ දියුණුවකට යන්න පුළුවන් හැකියාවක් පැහැදිලිව පවතිනවා.